ආයි මම ගෝසිත පොඩ්ඩක් උෂ්ණ වුණාට ගොඩක් අය කැමතිනේ දැල්ලො කන්න. ඉතින් අදමං ඔයාලට අරගෙනාවේ දැල්ලො තෙල්දාලා ගොඩක්ම රසට හදන විදිහක්. මේ කහදද්දි මුළු කුස්සියම සුවඳයි. එහෙනම් වැඩිය කතා නැතුව අපි යමු රෙසිපි එක හදන්න. මම මේක අද හදාගන්න දැල්ලු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. මම මේ දැල්ලු ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන මේ සයිස් එකේ පොඩි කෑලිවලට කපාගෙන තියෙන්නේ. ඒ වගේම මේක තියෙන වතුර ගතියත් මම ගොඩක්ම ඉවත් කරගෙන තියෙන්නේ. අපි බලමු එහෙනම් මේ දැල්ලු තෙල් දාන විදිහ. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් එකතු කරනවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම දැල්ලු ටික එකතු කරගන්නවා. දැන් මේක මික්ස් කරන ගමන් මේකේ තියෙන වතුර ගතිය තව ටිකක් නැති වෙනකල් අපි පිස ගන්න ඕනි. අනිවාර්යෙන්ම ඔයාලා මේක මික්ස් කරන ගමන් පිස ගන්න. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ යනකොට මේකේ වතුර ගතිය අඩු වෙනවා. විනාඩි 5ක් ගියාට පස්සේ මම මේකට කහ කුඩු වලින් තේ හැඳි කාලක් එකතු කරනවා. ඒ වගේම ලුණුත් තේ හැන්දක් වගේ දාගන්නවා. දැන් ආයෙත් හොඳට මික්ස් කරගමු අපි මේක. තවත් විනාඩි 2ක් 3ක් විතර ගියාට පස්සේ දැන් දැල්ලෝ ටිකේ තියෙන වතුර ගතිය හිඳිලා තියෙන්නේ. දැන් මම මේකට කරපිංච ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම රම්පෙත් ස්වල්පයක් දාගන්නවා. තලාගත්ත සුදු ලුණු බික් 5ක් වගේ මම දාගන්නවා. දැන් මේ ටික තවත් විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගමු. රම්පේ කරපිංච ටිකක් වැඩිපුර එකතු කරගන්න තරමට මේ රෙසිපි එක රස වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් ටිකක් වැඩිපුර එකතු කරගන්න. දැන් මම ආයෙත් තෙල් මේස හැන්දක් වගේ දාගන්නවා. ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු මේ ටික. ඊළඟට මම මේකට දාගන්නවා මිරිස් කුඩු වලින් තේ හැන්දක්. කෑලි මිරිස් වලුත් මේස හැඳි එකහමාරක් වගේ දාගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩුත් තේ හැන්දක් වගේ දාගන්නවා. දැන් අපි තප්පර 30ක් වගේ මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මම මේ වගේ කපාගත්ත ලූණු ගෙඩි දෙකක් මේකට එකතු කරගන්නවා. මේ වගේ කපාගත්ත අමු මිරිස් කරල් 3කුත් දාගන්නවා. මම මේක හදන්නේ ගොඩක් සැරට. ඒ නිසා මම මේකට එකතු කරගන්නවා මේ වගේ කපාගත්ත කොච්චි කරල් දෙකක්. ඔයාලා සැරට කන්න අකමැති නම් මේකට කොච්චි එකතු කරගන්න ඕනි නෑ. ඒ වගේම කපාගත්ත තක්කාලි ගෙඩියකුත් මම දාගන්නවා. දැන් අපි මේ ටික විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගන්න ඕනි. ඔයාලා මේ වෙලාවේදී රස බලලා ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් වලින් මේස හැඳි දෙකක්. ඒ වගේම සෝයා සෝස් වලිනුත් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් අපි වැඩි ගින්දරේ මේ ටික විනාඩියක් විතර හොඳට මික්ස් කරගමු. මේ තියෙන්නේ විනාඩියකට විතර පස්සේ කොහොමද දැන් රස පාට? අපි ඔන්න එහෙනම් මේ දැල්ල තෙම්පරාදුවත් හදලා ඉවරයි. ඉතින් මම කිව්වා වගේම මේක හරිම ලේසියෙන් ඒ වගේම පහසුවෙන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම හදලා බලන්න මේක. හදලා බැලුවට පස්සේ ඔයගොල්ලොන්ට නිකන්ම කෙලගිලෙනවා. මේක ඒ තරම්ම රසවත් රෙසිපි එකක්. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.